ගන්න එයා තමයි අපිට ඕනේ. ඈ ඉතින් ගුණාසේ එතුමාගෙන් අවසරයක් ගන්න ඕනේ. නේද? ඉතින් එතුමා ඒ වාගේ තමයි ගුණාසේ මේ ස්ථානයේ ඔබත් මාවත් ඇඳවගෙන ආවේ අපේ මේ ඓතිහාසික නවගම පත්තිනි දේවාලයේ කාලයක් තිස්සේ වැඩ කරගෙන ඉන්නා වූ රාජකාරී කරපු. ඔව්. අපේ මේ ප්‍රධාන ගුණාසේ මුලේගේ අපි වැඩගෙන යනවා. ඈ අපේ රැලක් ඉන්නවා. රැලක් ඉන්නවා. අපිට වැඩි වැඩ කියන්න විදියක් නෑ. යාගේ ඉන්න හෙට් එක. ඔව්. අපි එන්නේ ඒ කට්ටිය ඕපුණා. ඉතින් ගුණාසේ ප්‍රසන්න කප් මහත්මයා කියන්නේ ගුණාසේ අපිත් එක්ක බොහොම සුහදව නේද? යාව ජීව වැඩ කටයුතු කරන්නා වූ කප් මහත්මිය. ඉතින් ගුණාසේ එතුමා ඇවිල්ලා නේද? දුරට පහතරට. ඈ තුන්විරියව කීයකේ? ඈ කප් මහත්මියද නැතිද? ජනකාර මහත්මියද? කට්ටඩි මහත්මියද? ඕනතකින් ඕන දෙයක්. නේද? ඉතින් ගුණාසේ මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ ගුණාසේ බොහොම අඩුයි. ඈ ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ගුණාසේ ප්‍රධානයෙන් ගුණාසේ එතුමාගෙන් අවසරයක් ගන්න ඕන. ඔව්. නැත්නම් ඊළඟ පාර වැඩක් කියන ගන්නෑ. ඉතින් ගුණාසේ එතුමාගෙන් අවසරයක් ගන්න ඕන. ඉතින් ගුණාසේ ඒ වාගේ තමයි ගුණාසේ ඔබතුමා. නේද? ඔබතුමාත් මේ පෙරයක් ඉන දරා ගත්තාට බොහොම ප්‍රසිද්ධ කපු මහත්මයෙක්. ඈ නේද? ගුණාසේ වැඩ කපු මහත්මයා කියන්නේ ඔබතුමාට. නේද? ඉතින් ගුණාසේ ඔබතුමාගෙන් අවසරයක් ගන්න ඕනි. නේද? ඉතින් ගුණාසේ ඒ වාගේ තමයි ගුණාසේ. ඔබේ සහයකතාව අපේ මල්ලිලා දෙන්නයි. ඈ එක්කෙනෙක් ගොඩරට එක්කෙනෙක් පහත් මාතර. ඉතින් ගුණාසේ අවසරයක් ගන්න නේද? මේ වාගේ තමයි ගුණාසේ. එක්කෙනෙක්ට වැඩි වුණොත් ඈ මේක සභාවක් ඈ මේ සභාවේ ඉන්නා වූ සියලු දෙනා එක කොටේ දාලා ලයිට් නිවලා බදාගෙන අවසරයක් ගන්න ඕනේ. හොඳයි. ඈ හොඳයි. ඇයි? ලබන අවුරුද්දේ කට්ටිය වැඩි වෙනවා. ඒ හොඳ නැද්ද? හොඳයි. ලබන කරේ කට්ටිය ජාස් ගායිනේ. එහෙමද? එහෙම මේ ගුණාසේ කොටේ දාලා ලයිට් නිවලා අවසරයක් ගන්න. කට්ටිය කොහෙද ගියා? ඉතින් ගුණාසේ සෑම සියලු දෙනාගේ ගුණාසේ එක විට අවසරයක් ගන්න. අවසරයක් ගන්න. නේද? ඒ වගේම තමයි අපේ මේ මහත්මයා මට අඳුරලි හඳුන්නේ නැහැ ඈ ඉතින් ගුණාසේ ඔව් ඒ සියලු දෙනාගේ ගුණාසේ අවසරයක් ගන්න ඕනේ නේද මේ ගම්වාසීන්ට අවර ගම්වාසීන්ට පළාත්වාසීන්ට අවර ගම්වාසීන්ට තේරනා උන්නාසේ 8 රෝග 9 ක්‍රියාති ආන්න හරි 203 කාන්තරා හින්දෝස දහදෝස ආන්න හරි නපුරන සාත්‍රෙන් දෙන්නා දෝසාන්තකාර වලත් සියල්ලක්ම දූරින් කුට වේවා කියලා ආන්න හරි නේද අවසරයක් කරගෙන එහෙනම් යහන්දක් මිනිත්තරගෙන හරදක් මොකද අද මේ තියෙන වැඩ රාජකාරී ගොඩක් තියෙනවනේ ඔව් අපි හැමදාම අඩපාඩුවක් නැති කරන්නේ පිළිවෙලට කරන්න ඕනේ කම් මහත්තයත් ආපිලේ කිව්වේ ඔක්කොම හරියට වෙන්න ඕනේ කියලා ඈ එතුමත් ගුණාසේ මේ සියලුම දේ දැනගෙන ඈ නැත්තම් මේ අපිව ගෙන්නලා මේ කම්මැලිකමට මේව කරනවා නෙමෙයිනේ මහත්තයලා කරගන්න ඕන නම් කට්ටි මහත්තයා කියන දෙහියක් අපලා ආරක්ෂාන උලක් දාලා හරියක් කරයි අම්මන්ට කරන්නේ තමන්ගේ ගම් පෑලස්සටම ඔව් බැරිනාටම ආශිර්වාදයක් කරනවා ගුණාසේ මේ රාජකාරිය කරන්නේ නේද ඉතින් ගුණාසේ හිතන්නා පදන්නා සියලුම දේවල් ඉෂ්ට වෙන්නේ කියලා මේ බාලස්ථාන තව වැඩි දියුණු වේවා කියලා නේද ඔව් ඒ හතරේදී ඈ ඊළඟට ලොකු සාන්ති කරන්නත් කරන්න තුමාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඔව්වනේ ඈ එහෙනම් යහන් දක්වන අර්ථය කියලා හඳක් අවතර ගන්නදී